ඔයාට පාන්ද? නෑ මට බික් කොච්චර. දරුවෝ අඬන ඉන්නකොට තාත්තා රට යන්නේ. අම්මා රට යන එක දරා ගන්න බෑ. සමහරු කියනවානේ මදුසංග විපක්ෂයේ ඔය කළකම් ටික තමයි පළ දෙන්නේ. ඕගොල්ලෝ ඉස්සර කියපු බොරු ටික දැන් ඕගොල්ලෝගේ පස්සේ පන්නනවා කියලා. නමල් රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙනකොට නිල නොලත් ජනාධිපති මම කියලා තිස්ස කුට්ටිආරච්චි කියන්න පටන් ගත්තා. මදුසංග කොහොමද එහෙම කියන්නේ? මේ මිනිස්සු යන්නේ රටේ සංවර්ධනයට. රට ගොඩ ගන්නනේ යන්නේ. ඔයාට පාන්ද කියලා තමයි අහන්න වෙන්නේ. ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ. අයිබෝන් මේ ගැලරිය. මොකද්ද මේ ගැලරිය? ගැලරිය කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ සමස්ත සමාජයට. ගැලරිය තමයි අපි ටිකට් එකක් ගත්තේ ෆිල්ම් එකක් බලන්න. ඔව්. මේ ෆිල්ම් එක බලන් ඉන්නේ ගැලරියට වෙලා. ලංකාවේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් බලන්න ජනතාවට අවස්ථාවක් දෙන්නේ ගැලරිය. සියලු විගඩන් ටික ගැලරියේ ඉඳලා පාසල් ළමයි තානාපතිවරු සාමාන්‍ය මහජනතාව ගැලරියේ ඉඳලා මේ සියල්ල බලාගෙන. සභා ගැබේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා උඩින් ඉඳන් ගැලරියෙන් ඉඳන් අපි බලාගෙන හිටියා. ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා ගැලරියෙන් ඉඳන් බලාගෙන හිටියා. මේ සමස්ත සමාජයේම මොන වගේ විගඩන්ද වෙන්නේ කියලා ගැලරියෙන් ඉඳන් අපි බලාගෙන ඉන්නවා. බලන් ඉන්න විතරක් නෙවෙයි ගැලරිය කතා කරලා කියනවා මුන් නානවා නෑම කියලා. මුන් වැඩේ ගොඩදායි කියලා. මුන්ට පුළුවන් කියලා මුන්ට බෑ කියලා මේ ගැලරි මිනිස්සු ප්‍රතිචාර දැක්වුවා. මේ ගැලරිය ඇතුලේ ඉන්නව මදුශංක සාමාන්‍ය කට්ටි කිහිපයක්. එක එක අයට කත් අදින, එක එක අයට කඩ යන, එක එක අයගේ කතා වලට චූන් වෙන. ගැලරියේ සමස්ත බහුතරය මේ චූන් වෙන ගොඩට අයිති කියලා අපි විශ්වාස කරත් මේ ගැලරියේ තවත් අදහස් නොකියපු මේ කිසිම කෙනෙක්ට කඩ යන්නේ නැති ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් අපි වෙනුවෙන් ඇත්තටම හඬක් නගය කියලා බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා කියලා ගැලරියේ අපි විශ්වාස කරනවා. ගැලරිය කියලා කියන්නේ ලංකාවේ දේශපාලනය ආර්ථිකය සමාජය පිළිබඳව කෙරෙන පුළුල් විග්‍රහයක්. මේ විග්‍රහය වෙනුවෙන් අපේ විචාරශීලී පුද්ගලයන් එක්කාසු කරනවා. රැල්ලට කඩ යන මිනිස්සු නෙවෙයි ප්‍රශ්නයක ගැඹුර හරය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් මේ සමාජ කතිකාව අපි දිගින් දිගටම ගැලරිය YouTube නාලිකාව, ගැලරිය Facebook වීඩියෝ සහ ගැලරිය TikTok නාලිකාව ඔස්සේ අරගෙන එනවා. විචාරශීලී පුරවැසියන් ගැලරියට ඕනෑ කර තිබේ. ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ. මනුෂ්‍යංග මොකද නිකන් මේ කොණ්ඩේ කපලා වෙනස් වෙලා? හා? ඔයාට පාන්ද? නෑ මට බික් කොච්චර. මේ වචන ටික මේ දවස්වල හරි ජනප්‍රියයි. ගැලරිය ඔබෙන් ඇහුවේ මේ කතාව. මගෙන් ඇහුවේ, රනිල්ගෙන් ඇහුවේ, අපි හැමෝගෙම ඇහුවා අපි මොනවද කළාම ඔයාට පාන්ද කියලා. මේ අහන්නේ ජනතා නියෝජිතයෙක්, රටේ වගකීම් යුතු අමාත්‍යවරයෙක්. ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයකදී කියපු කතාවක්. මේක ටිකක් වයිරල්. ගැලරියේ මිනිස්සුන්ට පොඩි චූන් එකක් එක්ක එක පැත්තකින් දේශපාලන වශයෙන් පහර පිට පහර වදින, අනිත් පැත්තෙන් හෝද මේකම මඩේ දාන තත්ත්වයක් පහුගිය දවස් කිහිපයක් අපිට දකින්න හම්බුණා. අපි ඒකන තමයි අද දවසේ පොඩ්ඩක් කතාවේ මූලාරම්භයක් විදිහට ගත්තේ. ලංකාව සමාජය තුලේ විශේෂයෙන් මොකක් හරි දෙයක් ගත්තට පස්සේ ඒක පස්සේ එලෝගෙන ගිහිල්ලා ඒක රහ කර ඔබ කිව්වාගේ චූන් එකක් ගන්න අපි උත්සාහ කරනවා. ඒක ගැඹුර ගැන හොයන්න බලන්නේ නැතුව. මොකද්ද ඇත්තටම මේකේ ගැඹුර? පාන් දැන් ඔයා මොන හරි කරාම මට පාන්ද මදුසංග? ඇයි මං එහෙම අහන්නේ? මේ කතාව අද ඊයේ සමාජයට ආපු එකක් නෙවෙයි. අපිට මතක නම් ඔය පාන් කතාව, පාන් මිල මේ සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලනයේ පෙරලන්න පුළුවන් තැන් තිබුණා. මොකද බඩගින්නට තමයි මිනිස්සු හැමදේම කළේ. ඒ කියන්නේ අර යාර්මාත් 68ක් දෙන්නම් කියලා. බඩගින්න දැනෙන ඕනම තැනකදී මිනිස්සුන්ට ඒක දැනෙනවා. රූම් පෙත්ත කැරගෙනවා, බාම් පෙත්ත උඩ යනවා. නංගි අපිට සුරංගනා කතා කියනවා කියලා කතාවක් තිබුණා. දැනුත් ඔය පාන් එක්ක සුරංගනා කතා ගොඩක් ඇහෙන කාලයක් නේ. කොහොම නමුත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ඇතුළු ඔය අමාත්‍යවරුන් ගණනාවක් තමන්ගේ වත්කම් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීලා තිබුණා පාර්ලිමේන්තු නියෝජිත විදියට. මේ අය උපයාගත්ත මුදල් සම්බන්ධයෙන් බොහොම අවංකව තමන් සතුව තියෙන දේපල සම්බන්ධයෙන් තමයි මේ ලේඛනය දුන්නේ. පහුගිය කාලේ හිටපු අය මේක දුන්නේ නෑනේ. වහලා ගෙහුවා කියලා චෝදනාවක් තිබුණා. මේ ප්‍රතිපත්ති කරපු දේශපාලනය තුළ වුන් දුන්න මෙන්න මේවා මට තියෙන්නේ. ඒකට මොකද ප්‍රශ්නේ? ඒ වාට පාන්ද කියලා තමයි අහන්න වෙන්නේ.
ප්‍රශ්නේ තියෙන්නේ මදුශංක ඔවුන් කියනකොට කිව්වේ මෙහෙමනේ අපි සහෝදරයවරුන්ගෙන් ඉල්ලගත්ත ෂර්ට් ටී-ෂර්ට් වලින් එහෙම නැත්නම් ඉල්ලගත්ත කෑම්බීම් වලින් එහෙම නැත්නම් පක්ෂය අපිව නඩත්තු කරේ අපේ පක්ෂ සහෝදරයෝ ඔහොම කියලානේ ඒගොල්ලෝ කියන්න ගත්තේ. අර ජයසාන්තයි කියලා එහෙම. ඕ එතකොට අපිට ලොකු වත්කම් අපි එහෙම මේ හරි අල්පේච්ච ජීවිතයක් අපි ගත කරේ අපි මේ කායෙන් හරි ඉල්ලගෙන මේ පක්ෂ වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරේ ඒ නිසා අපිට මේ ඔය කියන විදිහට සල්ලි හොයන වෙලාවක්වත් තිබෙන්නේ නැති කතාවක් තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ හදලා තිබ්බේ. එහෙම කියන ගමන් එකකින් නවතින්න නැතුව ඒගොල්ලෝ කියන්න ගත්තා මෙන්න මෙහෙමත්. මේ ආණ්ඩු පක්ෂ එවකට ආණ්ඩු පක්ෂ ඉන්න හැමෝම බඩ තඩි වෙන්නේ ඈ මේ සුදු ඇඳලා බඩ තඩි වෙන්නේ මේ ඔක්කොම මේවා සියලු දේවල් අයුතු වත්කම් කියන්නේ එලි කරන්න බැරි විදියට හොයාගත්ත වත්කම් තමයි ඔවුන් හැමෝ ගාවම තිබ්බේ. අපි ළඟ එහෙම නැහැ කියලා ඔවුන් කියලා තමයි බලයට ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ මහත්තයා ඒ දවස්වල කිව්වා දේශපාලනය කරලා හොරා කණවුන්ගේ බඩ එහෙම මහත් වෙනවා. එහෙම හිතපේ දැන් ටිකක් බඩ මහත් වෙලාදී බඩෙන්ම තමයි එතුමගෙත් වැඩේ පටන් අරන් තින්නේ. එතකොට අපිට හිතනවා ආයෙමත් ඒ වගේ මහත්තයා ජරාව කාලද කියලා. ඔය ඒක තමයි කිව්වේ. ජරාව කණාගේ බඩ ලොකු වෙනවා. හරි. මිනිස්සු මහත් වෙන්න පුළුවන්, කෙට්ටු වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. ඕක තමයි ලෝක ස්වභාවය. කොහොම නමුත් මේ දවස්වල ඕනම කෙනෙක් පොඩි එකකින් එවුවත් පුතා ඔයා පාඩම් කළාද කියලා අර පාන්ද කියලා. පාන්ද කියලා අහන එක තමයි අපිට දරා ගන්න බැරි. සමහරු කියනවානේ මදුසංග විපක්ෂයේ ඔය කලකම් ටික තමයි පළ දෙන්නේ. ඕගොල්ලෝ ඉස්සර කියපු බොරු ටික දැන් ඕගොල්ලෝගේ පස්සේ පන්නනවා කියලා විපක්ෂය කියනවා. අපි නෙවෙයි කියන්නේ විපක්ෂය කියන්නේ. ආණ්ඩුව අපෙන් ඇහුවා මොකක් හරි දෙයක් අපි අහපු ගමන් ඇයි ඔයගොල්ලන්ට පාන්ද කියලා. දැන් විපක්ෂයේ ඉන්න ජනතා නියෝජිතයන්ගෙන් අපිට අහන්න වෙලා තියෙන ඇත්තටම ඔයගොල්ලන්ට පාන්ද කියලා. ඔව්. සමහර වෙලාවට මේ මයික් එකක් දැක්කහම අනවශ්‍ය විදියට ෆෝම් වෙලා කටමැද දොඩවන්න ගිහිල්ලා අපි කතාවට කියනවානේ මාළුව නැහින්නේ කටින්ද කියලා. මේ ලස්සනට ගේමක් ගහගෙන යන මාළුවටවත් ඉස්සරහට යන්න දෙන්නේ නැතුව ඒ මාළුවත් කොක්කිය මුණන්න හදන සමහර මාළුවෝ ගැන තමයි අපි මේ කතාව කියන්නේ. දැන් ඔය මේ ජනාධිපතිවරයාට වැඩි කාලයක් රඟන්න හම්බෙන්නේ නැහැ. 2029 වෙනකොට අපි බලය අල්ලනවා. මේ වෙද්දී ගම්මට්ටමින් අපි සංවිධානය වෙමින් ඉන්නේ. අපිට 2029 අලුත් ජනාධිපතිවරයෙක් එනවා. ඒ ජනාධිපතිවරයා තරුණ ජනාධිපතිවරයෙක්. ඒ තමයි නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙනකොට නිල නොලත් ජනාධිපති මම කියලා තිස්ස කුට්ටිආරච්චි කියන්න පටන් ගත්තා. ඒ කතාව කොච්චර සැරද කියනවා නම් පක්ෂේ මහලේකම්වරයා තිස්ස කුට්ටිආරච්චිට අවවාද කරා කියලා මාධ්‍යට කියන්න ඒ පක්ෂයට සිද්ධ වුණා. දැන් ඔය මේ තිස්ස කුට්ටිආරච්චි මහත්තයාට මයික් එකක් දැකපුවම මොනවද කියන්නේ කොහොමද කියන්නේ කියන එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ. එතුමා හදවතින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගරු කරන චරිතයක්. ඒ නිසා ඕනම දෙයක් කරන්න ලෑස්ති. එතුමාගේ පිටිපස්සේ ඉඳලා දැවන්ත ශක්තියක් වෙන චරිතයක්. හැබැයි අර රනිල් ගේ වගේ කට ඉස්සර කරන්න ගිහිල්ලා හැම වෙලෙම වැඩේ අවුල් කරගන්නවා. අර අනුරාධපුරයේ පැත්තේ ඉඳලා ආවනේ මහින්ද මහත්තයා බලන්න කිරිහට්ටි එහෙම අරගෙන. ඒක හොඳට ඉස්කෝ කරගෙන යද්දී මයික් එකක් ඉස්සරහා මෙතුමා කියනවා අපි ප්ලෑන් කරලා තමයි මේ ආවේ කියලා. ඉතින් පුංචි වචනයක්. හැබැයි අර සමස්ත ක්‍රියාවලිය කඩාගෙන වැටෙනවා. ඔය වගේම තරක් මට මතකයි. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ටික කප්පාදු කරනවා කියලා කියනකොට හරි ප්‍රධාන පොදු විපක්ෂ නියෝජනය කරමින් මේ නාමල් රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න වෙහෙසෙන කණ්ඩායම කිව්වා අපි බලයට ආපුවම ආපහු මේ වැඩේ කරනවා. ඉතින් ඒවා මේ ඇජෙන්ඩා එක ඇතුලේ ජනතාව සියලු දෙනා පිළිගනිමින් ඉන්නවා නම් මේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම හොඳයි කියලා. ඇවිල්ලා කරගන්න එක වෙනයි. ඒ කියන්නේ දේශපාලනික ප්‍රසිද්ධිය කියන්න ගියාම එන්න කලින් වැඩේ ජෝම් බස්ටේවා ගන්න එපා කියලා තමයි අපිට දන්න භාෂාවෙන් කියන්න සිද්ධ වෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුව දිහාවට අවධානය යොමු කරද්දී රනිල් අපිට හැම වෙලේම පේන දේ තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ වාද විවාද කරන්නේ. එහෙම නැත්නම් ගහමරා ගන්න හදන්නේ මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්. ඔබ සහ මම අපි වෙනුවෙන්ද මේ කතා කරන්නේ. සමහර කාරණා තියෙනවා ඉතාම ප්‍රගතිශීලීව රටේ අනාගතය සම්බන්ධයෙන් කතා කරනවා. සමහර තැන්වල මේ රටේ ජාතික ධනය වියදම් කරලා තමන්ගේ පෞද්ගලිකත්වය තමන්ට වෙච්ච අපහාසය මෙන්න මේ වගේ කාරණා අල්ලගෙන මහත් දිග සංවාද අරගෙන පාර්ලිමේන්තු සැසිවාර ක්‍රියාත්මක කරනවා. මේවත් වක්‍රාකාරයෙන් අභාවිත වීමක් කියලා තමයි ගැලරියේ ඉන්න අපිට තේරෙන්නේ. සමහර වෙලාවට මේක විවාදාත්මක වෙන්න පුළුවන් කෙනෙක්ට කොහොම හිතනවද කියන දන්නේ නැහැ. අර ලක්මාලි මන්ත්‍රීතුමිය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන කතිකයෙක් ඉන්න ප්‍රසාද් සිරිවර්ධන මහත්තයා. එතුමා කියපු කතාව මේක එක වචනයක් වෙන්න පුළුවන්. එතුමා හිතාමතා කළා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමා පස්සේ ඒකට සමාව ඉල්ලලා තිබුණා. මේක ඇදගෙන යනවා කියන එක ඇතුලේ මම ලස්සනයිද කැතයිද කියන එක සම්බන්ධයෙන් රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා විවාදයක් පැවැත්වීම ඇතුලේ හරි අවභාවිතයක්. මම කියන්නේ මේ ලක්මාලි මෙතිනිය වැරදි හෝ සිරිවර්ධන මහත්තයා වැරදි කියන එක නෙමෙයි.
ඉතින් මේ වගේ කාරණා එහෙම බොහොම පුංචි තැනකින් අල්ලගෙන රටේ මුදල් විපක්ෂය හෝ වේවා ආණ්ඩුව හෝ වේවා කාබාසිනියා කිරීම අපරාධයක් කියලා තමයි අපිට හිතෙන්නේ සාමාන්‍ය ගැලරිය මිනිස්සු. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ කියන කර්තව්‍ය පස්සේ කළා. හැමදාම මෙතුවක් කාලයක් තිබ්බේ මදුසංක ජවුසම් බලන්නනේ. ඉතින් ජවුසම් බලන එක නවත්තන්නනේ මේ ආණ්ඩුව පත් කරගත්තේ. එතකොට ඒකට බෙලෙක්ක බාල්දි දාන අඩු වැඩි වශයෙන් විපක්ෂ වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් ඕන නැති ප්‍රශ්න ඇදගෙන ජනතාවගේ කාලේ නාස්ති කරනවට වඩා ප්‍රතිපත්ති සම්පාදනයේ මුල් තැන දීලා අනිත් එක මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් තියෙන කතාබහ විද්වත් එකක් වෙන්න බෑ. ගොඩක් මිනිස්සුන්ට දැනෙන සහ ඒක රටේ ප්‍රතිපත්ති වලට අනුකූල වෙන එකක් වෙන්න බෑ. අන්න ඒ තත්ත්වෙන් අර අපි කියනවා ක්වොලිටියෙන් වැඩේ කරගෙන යන්න පුළුවන් නම් වටිනවා රටක් විදිහට අපේ දිහා ලෝකෙම බලන් ඉන්නවා කියලා අපි හිතන නිසා. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් සමහර තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. දැන් විපක්ෂයටත් අපි යෝජනා කරනවා හැම එකටම බාල්දි පෙරලන්න ඕනෙත් නෑ. හරි. හැබැයි අපි කවුරුත් තේරුම් ගන්න ඕන දේ තමයි අද ආණ්ඩුවේ ඉන්න අය හෙට විපක්ෂයට යන්න පුළුවන්. හෙට විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුවට එන්න පුළුවන්. මේක තමයි දේශපාලනය. දැන් ජීවිතේට පාර්ලිමේන්තුව නියෝජනය කරපු නැති චරිත මේ සැරේ පාර්ලිමේන්තුවට ආවනේ. ඒකට මහත් දැවැන්තයයි හිතාගෙන හිටපු ජනතාව අතර ප්‍රසාදේ දිනාගෙන හිටපු ගොඩක් අය මේ වෙලාවේ ගෙදර. දේශපාලනේ එහෙම තමයි. ජීවිත කාලෙම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා හිතාගෙන හිටපු අය අද වෙනකොට හොයාගන්න බැරි විදියට ගෙවල් වලට වෙලා කොටු කරලා දාන්න ජනතා පරමාධිපත්‍ය සමත් වුණා. තමන්ගේ ආණ්ඩුව වෙන්න පුළුවන්, තමන්ගේ පක්ෂය වෙන්න පුළුවන්, තමන් පොදු විපක්ෂය වෙන්න පුළුවන්. මොන පැත්ත හරි ගොඩ දාන්න කියලා කටතාවට වචන කියන්න එපා කියලා අපි දේශපාලඥයන්ට කියනවා. මොකද ඔබට මතක නම් පහුගිය කාලේ විපක්ෂයේ ආණ්ඩුව මේ වර්තමාන ජනාධිපතිතුමාගේ කණ්ඩායම නෙවෙයිනේ. ඔවුන් නිතාම පොඩි කුලකයක් පාර්ලිමේන්තුව ඇතුළේ හිටියේ. හැබැයි ඔය ප්‍රසිද්ධියේ ගහමරා ගත්ත කට්ටිය. අර ස්ට්‍රයික් වෙලාවේ කෑ ගහලා රටේ අගමැතිවරයාගේ නම කියපු මිනිස්සු දැන් ඇවිල්ලා එකට එකතු වෙනකොට ආයි හොඳයි කියලා කියන්න බෑ නිසා අපි මිනිස්සුන්ට සාමාන්‍ය සමාජෙත් එකක් තියෙනවා මම රනිල්ට බැන්නොත් බැන්න. ආයි මට මූණ බලන්න බෑ. අන්න ඒ ලැජ්ජාව අවම ලැජ්ජාව තියාගෙන දේශපාලනය කරන්න කියලා අපි යෝජනා කරනවා. මොකද හෙට දවසේ අද බැනපු මිනිස්සුව හොඳයි කියන්න උනොත් ඊට වඩා හොඳයි මේ ගලලා කනවා. ඒක නම් මේ ඡන්දෙට කලින් ඔය අරගල එහෙම ඉවර වුණාට පස්සේ සමහර චරිත ටික ටික ෆෝම් වෙන්න පටන් ගත්තා. එක්තරා දක්ෂ ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් වෘත්තීයවේදියෙක් විදිහට හඳුනාගත්ත තරුණයෙක් අපේ පපුවට දැනෙන්න කතා කරනවා. මමත් ඒක ෂෙයා කරන්න පටන් ගත්තා. මටත් දැනුණා මේ මිනිහා පුදුම මිනිස්සෙක්. මේ මහ පොළොවේ මිනිස්සු ගැන අර පුදුම කැක්කුමක් නේ තියෙන්නේ. එයා කතා කළේ මොකක්ද දන්නවද? එයාපෝට් එකට ඇවිල්ලා දරුවෝ දාලා දරුවෝ අඬන ඉන්නකොට තාත්තා රට යන එක. අම්මා රට යන එක දරා ගන්න බෑ මට. අන්න එහෙම තමයි කතා කළේ. එතුම ඇඬුවා. ওই දරුවන්ට සිද්ධ වුණ සමාජ අසාධාරණේ. ඇයි මෙහෙම රට මේ ගානටපත් උනේ? ඇයි මෙහෙම තත්ත්වයක් රටට උදා වුනේ? රට ඇරලා යන්න ඕනේද මිනිස්සුන්ට දියුණු වෙන්න? මේ රට මෙච්චර සාපයක් වැදුනේ කොහොමද කියලා ඔහු ප්‍රශ්න කරන්න ගත්තා ඒ කාලේ. ඒ කතන්දර කොයිතරම් දුවනවද කියනවනම් වෛරල් වෙනවා. ගැලරියට මාර ත්‍රිල් එකක් එනවා. මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා. අපි එතකොට ඡන්ද දෙනවා. එතුමා පාර්ලිමේන්තුවට එනවා. දැන් අපිට එතුමාගෙන් ආය අහන්න තියෙන්නේ පහුගිය දවසක අපිට නිවුස් එකක් හම්බ වෙනවා. මේ වෙනකොට පහුගිය මාස 8 ඇතුලේ ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශීය රැකියාවලට පිටත් වෙලා. මදුශංක කොහොමද එහෙම කියන්නේ? මේ මිනිස්සු යන්නේ රටේ සංවර්ධනයට. රට ගොඩ ගන්න යන්නේ. ඔයාට පාන්ද කියලා තමයි අහන්න වෙන්නේ. එතකොට එහෙමයි, දැන් මෙහෙමයි. ඔන්න ඔක තමයි කතාව. ඒක නවත්තමු. මේ රටට කර්මාන්තරිකයක් අරගෙනමු. මේ රට දියුණු කරන්න පුළුවන්. මේකට දැඩි උවමනාවක් ඔබතුමන්ලා පෙන්වන්නේ. ඒ උවමනාව වෙනුවෙන් මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නා. තවදුරටත් අම්මයි තාත්තයි වෙන් වෙලා දරුවෝ ආච්චි අම්මා ළඟ, බාප්පා පුංචි අම්මා ළඟ හැදෙන්න ඕනේ නැහැ. ඒ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනෙහස විඳින්මින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වටපිටාවක් හදනවා කියපු පොරොන්දුව ඉටු කරන්න. ලක්ෂ 2ක් රට ගියා කියන එක ලොකුවට ගැම්මට කියන එකක් නෙවෙයි. අනිත් පැත්තෙන් බලමු අපි වෘත්තීය වේදිනු නෙවෙයි මේ යවලා තියෙන්නේ. ගෘහ සේවයේ සහ අනිකුත් වැඩ පෙරදිග රටවල් වලට අපි යවන්නේ. ඉතින් මේක නතර කරගෙන අපිට පුළුවන් නම් අපේ රට තුල කර්මාන්තරියක් හදන්න. තියෙන කර්මාන්තත් වැහිමින් යනවා කියලා විපක්ෂය චෝදනා කරමින් ඉන්නවා. අපි දැක්ක විමල් වීරවංශ මහත්තයාම කියනවා මේවා මේ ඩීල්ද කියලාත් ඇහුවා සෙවණගල වැටෙනවා. එහෙම නොවි අපි ආය කර්මාන්ත ආර්ථිකයකට මේ රට අරන් යන්න ඕන කියලා තමයි ගැලරියේ කතාබහ අතරේ අපිට සාමාන්‍ය මිනිස්සු කියන ඇහුනේ. මිනිස්සෙක් රටින් පිටතට යන එක ආඩම්බරයක්ද? එහෙම නැත්නම් මිනිස්සයා රටේ රඳව ගන්න පුළුවන් සයිස් එකට රට ඇතුලේ ආර්ථිකය හදනවා කියන එක ආඩම්බරය කියන එක දැන්
හරියටම හිතලා තීරණය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ කියපු කතා සරලයි, කෙටි, හැබැයි පැහැදිලි. මේ ඔක්කොම අහගෙන ඉඳලා අපෙන් අහන්න එපා පාන්ද කියලා. මේ හැම වචනයක්ම ඔබ මම ඇතුළු මේ ගැලරියේ මිනිස්සුන්ගේ අදහස්. සමහර වෙලාවට අපි ආණ්ඩුවට පක්ෂග්‍රාහී මිනිස්සු, සමහර වෙලාවට අපි විපක්ෂයට පක්ෂග්‍රාහී මිනිස්සු, සමහර විට අපි බතරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්ෂයට කැමති මිනිස්සු. මේ රටේ හැම මනුස්සයෙක්ම තමන් කැමති මතවාදී ඉවසන්න, ඒක වෙනුවෙන් කතා කරන්න ඉඩ අවකාශය තියෙනවා. ගැලරිය ඇතුලේ මිනිස්සුන්ට දැනුම දෙය කියාගන්න තැනක් නොතිබුණු නිසායි මිනිස්සුන්ගේ හඬ එකතු කරලා අපි ගැලරියේ මේ විදිහට බබලෙන් කතා කරන්නේ. අපි ලබන සතියේ යලි හමු වෙනවා. ඔබට ජයග්‍රාහී සුබ සතියක්. ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ.